hello guys, welcome back to my YouTube channel. ඉතින් කලින් වීඩියෝ එකේ ගොඩක් අය මගෙන් ප්‍රශ්න අහලා තිබ්බනේ කොහොමද මේවා යූස් කරන්න කියලා. ඒ ඔක්කොටම උත්තර දෙන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. මං ගාව ෂෙලෝ එකේ ප්‍රොඩක්ට්ස් 5ක් තියෙනවා. ස්කින් කෙයාර් එකක් කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මුලින්ම ස්ක්‍රබ් කරගෙන ඉන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ හර්බල් ස්ක්‍රබ් එක. ඉතින් මේකේ ප්‍රයිස් එක උනේ රුපියල් 290ක් විතරයි. මේකේ මිලිලීටර් 50ක්ම තියෙනවා. මම දැන් 7 සැරයක් විතර යූස් කරලා තියෙනවා. ඉතින් බලන්න කොච්චරද ඉවර වෙලා තියෙන්නේ කියලා. තව ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් මට. එක්කෙනෙක් මගෙන් අහලා තිබ්බා ෆේස් ස්ක්‍රබ් එක හොඳට මූණට ස්ක්‍රබ් කරනවද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ස්ක්‍රබ් එකක් හදාගත්තේ උනත් මූණ හොඳට ස්ක්‍රබ් වෙන විදිහටනේ හදාගන්නේ. සීනි දාලා උනත් ඒකනේ හදාගන්නේ. ඉතින් ඒ වගේ මේකෙත් ඒ වගේද කියලා අහලා තිබ්බා. ඔව් මේකෙත් අපිට හොඳට ස්ක්‍රබ් වෙනවා දැනෙනවා. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. කොහොම හරි හොඳට ස්ක්‍රබ් වෙනවා කියලා හොඳට දැනෙනවා. යූස් කරපු අය නම් දන්නවා ඇති. මේක ස්වභාවික ස්ක්‍රබ් එකක් හින්දා ඔයාලට බය නැතුව යූස් කරන්න පුළුවන්. ඔයාලා මූණට විතරක් නෙවෙයි මේක බෙල්ලටත් යූස් කරන්න ඕන. ඒ වගේම මේක ස්ක්‍රබ් කරන්නේ ඇප්ලයි කරන ගමන්ම තමයි. ඔන්න ඔය විදිහට නහය දෙපැත්තේ කට දෙපැත්තේ ඒ තැන්වල හොඳට ස්ක්‍රබ් කරගන්න ඕනි. තව දෙයක් කියන්න ඕන. ඔයාලා ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න කලිනුත් ඔයාට පුළුවන් හොඳ රිසල්ට් එකක් ගන්න නම් ෆේස් එයා රිමූව් කරන්න. මොකද ෆේස් එයා තියෙද්දි මොනම දෙයක්වත් ඇබ්සෝබ් වෙනවා ගොඩක් අඩුයි. සමහර අයගේ ගොඩක් තියෙනවා ගැහැල්ලමයි කියලා නෑ. හෝමෝන් අන්බැලන්ස් එකත් එක්ක ඒ විදිහට වෙනවා. ඉතින් අමතක නොකර ෆේස් එයා රිමූව් කරගෙනම මේ ස්කින් කෙයාර් එක පටන් ගන්න. ඉතින් මම ෆේස් එක හොඳට වොෂ් කරගත්තට පස්සේ මේ වගේ ටිෂු එකකින් මගේ මූණ වතුර ටික හොඳට පිහදානවා. ඉතින් ෆේස් ටවල් එකක් වුණත් ඔයාලට යූස් කරන්න පුළුවන් මේකට. ඉතින් සෙකන්ඩ් ස්ටෙප් එක තමයි සැෆ්‍රන් ග්ලෝ ජෙල් එක. ඉතින් මේ බොටල් එකේ මිලිලීටර් 160ක්ම තියෙනවා. ඉතින් මේක උනේ රුපියල් 975ක් විතරයි. මං හිතුවේ නෑ මේක මෙච්චර ලොකුවට තියෙයි කියලා. ඇත්තටම කිව්වොත් ගන්න ගානට ගොඩක් වටිනවා. මාස 2ක් විතර යූස් කරන්න පුළුවන්. හැමදාම ගාන කෙනෙක් නම් හැම වෙලේම ඩේ ටයිම් යූස් කරනවා නම් නැත්තම් ඉතින් ඔයාලට මාස 4ක් 5ක් උනත් යූස් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ගොඩාක් අය අහුවා අක්කි මේක මූණේද ඇප්ලයි කරන්නේ? ඔව් මූණේ තමයි ඇප්ලයි කරන්නේ. මම නම් මූණේ තමයි ඇප්ලයි කරන්නේ. ගොඩක් අය කියන්නේ හැමෝම මූණේ තමයි ඇප්ලයි කරන්නේ. මම නම් දැකලා නැහැ හෑන්ඩ්ස් වල එහෙම ඇප්ලයි කරනවා. ඒක මං හිතන්නේ ෆේස් එකේ තමයි ඇප්ලයි කරන්නේ. ඉතින් මේක ඇප්ලයි කරාම දෙන ඔපචුනිටි ටික කියන්නම්කො මං. ඔයාලගේ සන්බර්න්ස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ දේවල් නැති වෙලා යනවා. අවුවට පිච්චිච්චාම තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම යූස් කරන්න ඕන මේක. මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි සැෆ්‍රන්. කවුද දන්නේ සැෆ්‍රන් කියන්නේ කොච්චර හොඳ දෙයක්ද කියලා? දන්න අය නම් අනිවාර්යයෙන්ම මේක ගන්නවා. දන්න අය තමයි මේක ගොඩක්ම අරන් රිසල්ට් අරන් තියෙන්නේ. සැෆ්‍රන් කිව්වහම සැෆ්‍රන් රේණු අපි කිරිත් එක්ක දාලා බොනවා. නිකං කනවා. ඒ වගේ දේවල් තියෙනවනේ. ඉතින් ඒත් එක්ක මේක මේ විදිහට ඇප්ලයි කරන්න තියෙනවා කියන්නේ කොච්චර දෙයක්ද නේද? ඔයාගේ හැම ග්ලෝ කරගන්න මේක අනිවාර්යයෙන්ම යූස් කරලා බලන්න. මේකේ තියෙනවා සැෂේ පැකට් එකක්. ඒක මේ රුපියල් 200ක් වගේ තමයි මට මතක විදිහට උනේ. ඔව් 200ක්. ඉතින් 200ට ගන්නවා කියන්නේ ලාභයි. ගොඩක් ලාභයි. මොකද ඒකෙත් ගොඩක් තියෙනවනේ. කවුරු හරි කෙනෙක්ට බයයි නම් මේක මගේ ෆේස් එකට හොඳයිද රිසල්ට් එකක් එයිද කියලා රුපියල් 200 අන්නේ සැෂේ පැකට් එක අරන් බලන්න. මේ හැම ප්‍රොඩක්ට් එකකම ඔයාලට ගන්න පුළුවන් ප්‍රයිස් එකට තියෙනවා. මිලිලීටර් ගණන් ඒ විදිහට තියෙන හින්දා ඔයාලට පුළුවන් අඩුම ප්‍රයිස් එකකින් අරගෙන try කරලා බලන්න. මේ තියෙන්නේ ෆෙයානස් ලෝෂන් එක. ඉතින් මේක උනේ රුපියල් 490ක් විතරයි. මෙතන මිලිලීටර් 250ක්ම තියෙනවා. ඉතින් ඉක්මනට හැමට ඇබ්සෝබ් වෙනවා වගේම ගොඩාක් සුවඳයි. ඉතින් ෂෙලෝ එකේ වයිරල් ප්‍රොඩක්ට් එක මෙයත් අනිවාර්යයෙන්ම ඉන්නවා.
මිල්ලීටර් 125ක් වෙන්නේ රුපියල් 340ක් වගේ ගාණක් විතරයි. ඔයාලට අනිවාර්යෙන්ම අරන් යූස් කරන්න පුළුවන්. කාට හරි දැන් මිල්ලීටර් 125ක් කිව්වම කොච්චර සයිස්ද කියලා හිතා ගන්න අමාරුයිනේ. මම ඔයාලට පෙන්නන්නම් මගේ sun protection එක. අන්න ඒකේ තියෙන ප්‍රමාණය තමයි මේකේ මිල්ලීටර් 125 කියලා කියන්නේ. මෙතන තියෙන මං ගාව 250. ඉතින් මේක හොඳට ඇබ්සෝබ් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් sun protection එකක් use කරන්න. ඇත්තටම කිව්වොත් මේ sun protection lotion එකත් ගොඩාක් සුවඳයි. ඉතින් මං සාමාන්‍යයෙන් දෙකම එකට use කරන වෙලාවල් ගොඩාක් අඩුයි. sun protection එක විතරයි use කරන්නේ. ගොඩාක් lotions වර්ග ගත්තට මම පළවෙනි වතාවට තමයි මෙන්න මේ sun protection lotion එකක් ගත්තේ. ඉතින් අපි අවුවේ යද්දී අපේ හැම මූණ වගේම හැමත් හොඳට පිච්චෙනවා අතපය එහෙම. ඉතින් ගොඩක් අය මූණට ගොඩාක් දේවල් පාවිච්චි කරාට අතපය වලට මුකුත් කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ අයට මෙන්න මේ බොටල් එක අරන් බලන්න. මේකේ ප්‍රයිස් එක උනේ 350ක් විතරයි. අර මං කලින් පෙන්නපු ලෝෂන් එකේ 125 මිලිලීටර් සයිස් එක තමයි මේ තියෙන්නේ. මේකේ තියෙන්නේ රුපියල් 350ක් කියලා 125 මිලිලීටර්. මිලිලීටර් 250 510ක්. මං කලින් මේ වගේ ලෝෂන් එකක් try කරලා නැති හින්දා තමයි මම මේක 125ක් ගත්ත මිලිලීටර්. ඊළඟ පාර නම් මම අනිවාර්යෙන්ම දානවා මේකෙන් ඕඩර් එකක්. මොකද මේක ගොඩාක් බෙස්ම රිසල්ට් තියෙන එකක්. මම හිතුවේ නැහැ මේ වගේ ලෝෂන් එකක් ගන්න. මට ශේලවලව විශ්වාසෙ හින්දාමයි මම මේක ගත්තේ. ගොඩක් අය හොඳ රිවිව්ස් දාලා තිබ්බා අනිත් හැම දෙයකම. හැබැයි ගොඩක් අය මෙන්න මේක අරන් රිසල්ට් එකවත් කිසිම වීඩියෝ එකකින් දාලා තිබ්බේ නැහැ. මම නම් දැක්කේ නැහැ. ඉතින් ඒකින් හින්දා මම මගේ කැමැත්තෙන් ගත්ත ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ sun protection lotion එකයි fairness cream එකයි කියලා කියන්නේ. ඉතින් මේකත් ගොඩාක් සුවඳයි. ඔයාලට සුවඳට ඉන්න වගේම ඔයාලගේ හැම හිරු එළියෙන් ආරක්ෂා කර ගන්නත් මේ ලෝෂන් එක ගොඩාක් වැදගත් වෙයි. මං කලින් ග්ලෝ ජෙල් එක මූණට ඇප්ලයි කරාට පස්සේ ටිකක් ඒක හොඳට ඇබ්සෝබ් වෙන්න ඕන හින්දා තමයි ලෝෂන්ස් දෙක ඇප්ලයි කරේ බොඩි එකට. ඉතින් ඊට පස්සේ දැන් මේ ඇප්ලයි කරන්නේ fairness cream එක. මේකත් ගොඩක් අය අරන් තිබ්බේ නෑ. වීඩියෝස් දාලා තිබ්බේ නෑ. ඉතින් මං මේක try කරලා බලන්න ඕනි කියලා හිතුවා. මේකෙත් saffron අඩංගු වෙලා තියෙන හින්දාමයි මම මේක ගත්තේ. මම මේ වෙනකම් පාවිච්චි කරපු ගණන්ම cream එක රුපියල් 5600ක face cream එක night cream එක. ඉතින් මම මේක use කරද්දී මට ගිය අවුරුද්දේ වගේ මම ඒක use කරන්න පටන් ගත්තේ. ඒක හරිම පොඩි. ඒ කියන්නේ ගානේ තරමට ලොකුවට හම්බුන්නේ නැහැ. ඉතින් මම දන්න එක බ්ලීචින්ද කියලාවත් මම දන්නේ නැතුව තමයි අනිවාර්යෙන් ගත්තේ ඒක. ආසාවට වගේ ගත්තේ. ඊට පස්සේ මම කොහොම හරි ඒක දවස් 20ක් වගේ පාවිච්චි කරද්දී ඒක ඉවර වුණා. ඊට පස්සේ මම මේ වෙනකම්ම තාම ඒ වගේ දෙයක් use කරලා නැහැ. ගණන් වැඩි කිසිම දෙයක් මම use කරලා නැහැ. අඩුම night cream එක උනත් රුපියල් 1000ට වැඩි දෙයක් මම use කරලා නැහැ. මම මේ night face cream එකට කලින් පාවිච්චි කරේ චන්දනාලේපයේ cream එක. මම ඒකත් ඔයාලත් එක්ක share කරගත්තානේ. මම මේ කතාව කිව්වේ ඔයාලට සල්ලි ප්‍රශ්න තියෙනවා නම් ගොඩාක් මේ දේවල් වලට වියදම් කරන්න බැයි නම් ඉතින් ඔයාලා පුළුවන් තරම් වියදම් කරන්න මේ වගේ අඩු දේවල් වලට. ලොකු දේවල් ඕනි නෑ.